හෙට විශේෂ දවසක් උඹලා මතක තියාගෙන ඉඳන් ඈ. ඉතින් මම පොණ්ඩේ අවුල්නේ. ඒකේ කොහොමද කරන්නේ මේ ලොකු සොයකක් ගහුවා නෑ මේ Good morning. Good morning. Sangga ramah sang. Sangga ganda. Karena orang Islam bilang dia ada. Oh gambar dah. Ngomong. Hai කියන්නවා. Hai. ඔය ගන්නනවා. ඔය හෙට විශේෂ දවසක් උඹලා මතක තියාගෙන ඉඳන් ඈ. මගේ බර්ත්ඩේ එකනේ. මට උත්තේ. මට මතකයි බා. සිරාට. පාඩේ දීවාද. බර්ත්ඩේ එක දිනනයි. අපි මේ වීඩියෝ එක දාන්නේ හෙටද මචං? ඔව් හෙට. ඔව් හෙට දාන්නේ. අද පෝස්ට් එක දාමු. අද පෝස්ට් එක දාමු. මේ අද පෝස්ට් එක දාන අපි ඉවෙන්ට් එකේ. ඉතින් අපි හෙට දානවා. බලමු මොකද ඔය දෙකම කොයි වෙලාවරි වැටෙනවා ඊයේ දන්නේ දාලා තියෙනවා කොහොම ඇමරිකාවට ආවට දායරලාගේ බෙන්ද හරිය මොරන් නැරිලා මල් ඉතියා බං ඇමරිකාවට යන කතාව කිව්වා ඒකට අපිට ඉබන්කාගේ රංගපෑවට ඉබන්ක තමයි ස්පයිඩර්මෑන් ඊ කිට්ට තෙල් ගන්න යන්නේ 10යි තියෙන්නේ. දැන් අරකින් ගිල්ලුවා හැම ටිකට් එකකින්ම 100ට කීයක්ද බං 7ක් නේ. සහ උන්ට පටන් ගත්තී 10000ක් වෙනම දෙන්නත් ඕනේලු. මූ හැම ටිකට් එකකින්ම 5 ගාන විතරයි ඉල්ලුවේ හැම ටිකට් එකකින්ම නෙමෙයි ඔන්ලයින් සෙල් වෙන ටිකට් ගානට. මේ 100ට බං. ඔව්. පාඩු නෑ ඔන්ලයින් සෙල් වෙන. ඔව්. ඔන්ලයින් සෙල් වෙන ඒවට විතරයි. කලින් කීයක්වත් ඕනේ නෑ. ඒ මම පොණ්ඩේ අවුල්නේ. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ සම්භාවිතාවත් ඒ පායි. හරිද ඒක අපිට නෑනේ මම හරි ඉරිසේ බලපන් කිල්ලේ හරිද අපේ ඒව හරි අයින්ස් ගියා වීඩියෝ කරනවා කුඩු ගලන්න පුළුවන් කුඩත් එක්ක යනවා ගලනවා පුළුවන් පට්ට ලස්සනයි. අපනා දෙයක් දැන් මට සිලි. අනිත් මේ ගියන් ගියපු වැත්තක් නේ. අඩෝ එතන වාසි හරි හරි හොඳාත ලොඳාත මටත් නිකන් කුචි කුචි වගේ දැනෙනවා පට්ටා දිරලා තියෙන්නේ සිතාවල කියන්නේ මොකටද කලින් පොසන් එකට මේ මන්දිරයක් යන්න ඉන්න එකට අඩු මේ ගලේද මම මේ හදලා තියෙන්නේ සිමෙන්ති දාලා ඒ ගලන් නෙමෙයි බා සිමෙන්ති බොයිස් මේක කැඩිලා තියෙන්නේ අම්බානේ මට සිරිම
මේක හැබැයි ගොඩක් පරණයි වගේ නේ. දුන්දමා කරදරේ. ඉන්න හැමදැනම ආද ගන්නේ වගේ. ඕම ගිහලා ඇඟට විසිලා වැටෙනවා කොහමද? තව ඉන්නවත් දන්නේ නැහැ. ඩයල් ඉන්නේ එල්ලෙන්නේ. හරිද මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. යන්නකොට හිට්ටු කියලා එල්ලෙනවා. තව කොයි කොයි මේ ළඟපාත ඉන්නවත් දන්නේ නැහැ. නිකන් පොඩි දට්ටක් දාලා බලන්න. හොයන්ඩම් බෑනේ. මස කරේ අත්ත කරන්න එපා. අපි කැලේකින් ඇවිල්ලා ඉස්සරහට උටි. වව්. අපි තැන් 3ක් බලන්න ආවා. පළවෙනි ප්ලේස් එක හොටෙල් මෝල් එක. ඒක මෙතෙන් ඩැට් කරන්න. ඉතින් ඇත්තට මේ ප්ලේස් එකත් හොඳයි, කිසිම වරදක් නැහැ. ඒත් එතන මේ දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතන තව ටික දවසකින් ෆිල්ම් සෝල් වගේක් කරනවා කියලා ඒ උඩම තට්ටුව දෙන්න බැරිද? මොකද ඔහොම සීන් වගේක් කිව්වා. ඊට පස්සේ අපි ආයෙ ඒක බැලුවේ නැහැ. දෙවෙනි ප්ලේස් එක මේක. ඇත්තට මේක මාරම ලස්සනයි. ඔයාලට තේරෙනවනේ මේ දැන් වීඩියෝ ටික අපි දැම්මම දෙන්නේ. සුපිරි. එතන වීව් එකත් සුපිරි. නිකන් පාටියක් ගහන්න නම් පිස්සු හැදෙන නිකන් අමුතු පිස්සුම වයිබ් එකක් තියෙන තැනක් මචං මේක. අපේ හසංක තමයි පොඩ්ඩක් හැම වෙලේම දැන් ටික අපි මෙතෙන්ට එනවා කලින් අපි මෙතන නාන්න කරන්න ඇවිල්ලා තිනවා. මෙතන හරි ලාභයි. ලාභයි කියන්නේ 1000ක් දීලා පැයකට නාන්න පුළුවන් නේ පුළුවන්. මේ ප්ලේස් එක හොඳයි. අපේ බජට් එකට ඇත්තටම අමාරුයි ඒක කරන්න. ඒක නිසා අපි තව ප්ලේස් එකක් බැලුවා. එතන දැන්ට කොහොමද? ලස්සනයි කියලා බැලුවා. හරි ලස්සනයි. හරි එතකොට මේ අපි මේත් එක්කම ඒක නිසා අපි තව තැනක් බැලුවා. ඒ තමයි මොකද්ද? බෝගම්බර ප්‍රිසන් පාර්ක් එක. ඉතින් ජෝ බෝගම්බර. ඔව් බෝගම්බර ප්‍රිසන් පාර්ක් එක අපි බලලා තියෙන්නේ. ඉතින් අපි හිර කුඩුවස් ඉතින් අපි ඒක බුක් කරනවා කරන්න යනවා. නාන්න බෑ. මට සේම. හරි තමයි. ඒකට ගෝල අමුවට හරි බල වරේ. ඔය විදිහට තමයි අපි වීඩියෝ එක ගන්න නැද්දි වැස්සේ. ඉතින් අපි වීඩියෝ එක පොඩ්ඩක් අපිට නතර කරන්න වුණා. මේ දවස්වල වහින විදිය මචං. ඔව් මේ අර ඒ කියන්නේ ඕක ගඩි එකපාරම. එකපාර වහින. එළියනේ. බාග්මන වැස්සෙත් කොහොමද වැස්සෙත් වාසිය ඉතින් අපි ආව පොඩි ගමනක්. මේ අපේ වෙබ්සයිට් එකක් හදන්න තියෙනවා. ඒකට අපි අපේ ඉස්කෝලේ බුවෙක් ඉන්නවා. පොරට කඩේ වාර දුන්නා. අපි ඉතින් පොරත් එක්ක පොඩ්ඩක් කතා කරන්න යනවා. යනවා. කොතනද තියෙන්නේ ඔය ඔෆිස් එක? ඒ මේකේ කොහොමද මොකක් කර මේ ලොකු සෝය එකක් ගැහුවේ පො නෑ නෑ මේ මේට වැඩිය රැයට ඉඩ තේරෙනවා. මොකද ඒ කට්ටි පිරුණාම මේ ජූලි 25 තමයි දවස. ඉතින් අපි ජූලි 25 එතන අරන් තියෙන්නේ. ඉතින් 25 හවස 5 ඉඳන් රෑ 12 විතර වෙනකන් මේ ඉවෙන්ට් එක යනවා. ඉතින්
ඔයාලට ඔක්කොටම ඉතින් එන්න තමයි තියෙන්නේ. නටන්න කැමති එවුන් ඉන්නවනම්. එන්න. කැමති ගාන. මෙන්න පෝස්ට් එක. හරි දැන් මේ වීඩියෝ එක දාලා තියෙන්නේ ඉතින්. මෙන්න ඔය යන්නේ. වරින්ද බෑබ. ඒක ඇතුලේ අමුතු සීන් එකක් තියෙනවා මොහාන් කැටයක් තියෙනවා. ඇතුලේ අමුතු සීන්. මේ අපි කවද්ද දෙලෙට ගන්නේ? මේ මචං දැඩි දඬුවම් දුන්නේ මචං. මේවා තමයි පොඩ්ඩක් හයියට දෙන්න. හා? තව එකක් උඩට තියෙනවා බා. තව එකක් උඩට නෑ. මේ බුදු කුටියකුත් තියෙනවා බා. අර එල්ලුම්ලා බලවත් තියෙන්නේ. මේකේ නේද? බලපන් ලෝක අවරත් එක බයෝ පාට එක. කලුවර කාමර තියෙන්නේ. ඒ ආපහු පොඩි දිල්ලිගේ. गार्डन सेंड लेवा बंधना घर रुपया सी है गार्डन के देसी එහෙනම් ඒ ටික තමයි මේ වැඩේ කරන්න එන්න ඕනේ ඔක්කොම සපෝට් එක දෙන්න ඔක්කොලා මෙන්න එහෙනම් ජය වේවා